කාන්තාවක් විදිහට අපි හැමෝම ආසයි ලස්සනට අඳින්න. ඉතින් ওই ලස්සනට අඳිද්දී අපිට හිතන්න ඕනේ දේවල් පුංචි දේවල් ගොඩාක් තියෙනවා. ඒ වලින් ඇත්තටම අපේ පෙනුමට ලොකු බලපෑමක් වෙනවා. ඒක ගැන අපි චුට්ටක් බලමු. ඇත්තටම අපි කාලයක් ස්ටයිල් එක විදිහට ලස්සන ෆ්‍රොක්ස් ඇඳා. ඒක අපි ලස්සනට නිර්මාණය කරගෙන ඇඳා. ඊළඟට පෑන්ට්ස් වලට ගියා. පෑන්ට් එක, টොප් එක. ඊළඟට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ට්‍රෙන්ඩ් එකක් ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස්. මෙතනදී මට ගොඩක් මම දකින ඇත්තටමයි ක්ලාසස් වලට එන ළමයි ගිහිම ඇඳලා එන අයගේ මට දකින පුංචි දේවල් තිබුණා. මම ඉතින් ඔයාලව ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුවා ඒවල තියෙන වැරදි. ඇත්තටම ගොඩක් අපේ කාන්තාවෝ ස්කර්ට් එක printed, blouse එකත් printed අඳිනවා. ඒක ඇත්තටම කොහෙත්ම ගැලපෙන්නේ නැති combination එකක්. මොකද හේතුව අපි printed blouse එකක් එක්ක plain skirt එකක් හෝ plain skirt එකක් එක්ක printed blouse එකක් ඇඳට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය දෙකම printed වුණාම ඇත්තටම අපේ පෙනුමට ඒක විශාල හානියක් වෙනවා. ඒකම නොගැලපෙන අපි plain colors උනත් ඔයගොල්ලෝ දන්නවා color wheel එකේ opposite colors තමයි අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් cream පාට skirt එකක් එක්ක අපිට පුළුවන් orange color, yellow color සහ white color blouse එකක් පාවිච්චි කරන්න. ඒකම black color skirt එකක් එක නම් අපි ඕනම color එක blouse එකක් use කරනවා. ඒකම yellow color skirt එකක් එක්ක අපිට පුළුවන් orange color එහෙම නැත්නම් green color ඒ වගේ blouse එකක් use කරන්න, blouse එකක් පාවිච්චි කරන්න. ඒකම ඔකටම අපි යොදා ගන්න පුළුවන් ලස්සන බෙල්ට් එකක්. අපි දැන් ස්ටයිල් එක විදිහට ස්කර්ට් වලට ලස්සන බෙල්ට් එකක් අපි පාවිච්චි කරනවා. ඔය බෙල්ට් එකත් අපි මැච් වෙන්න ඕනේ. ඇත්තටම ලස්සනයි. අපි ගෙනියන හෑන්ඩ් බෑග් එකට සහ අපි දාන ෂූ එකට මැච් වුණාම ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒක වෙනම පෙනුමකට එන්න ඕගොල්ලෝ පාවිච්චි කරන්න එපා. ඉතින් ඇත්තටම බ්ලවුස් එකක් අපිට යට කරලා අඳින්න පුළුවන්, ක්‍රොප් টොප් එකක් විදියට කොටට අඳින්න පුළුවන්. ඒ කොහොම ඇඳත් ඔයගලන්ට පුළුවන් printed plain mix කරලා හරි ලස්සන නිර්මාණයක් තුලින් ඔයගලන්ගේ හැඩලා තවත් ලස්සන කරගන්න. ඉතින් චුට්ටක් හිතන්න ඔයගොල්ලෝ ස්කර්ට් and බ්ලවුස් අඳිද්දි මෙන්න මේ දේවල් ගැන ඔයගොල්ලෝ හිතුවද කියලා.